ඔයගොල්ලෝ ඇත්තටම නිවන් දකින්න ඕනේ නම් මේ ජීවිතේම අජරාමර වෙන්න ඕනේ නම් මම මේ අද ඉඳලා කියන උපදේශ රෑ දවල් දෙකේ පුළුවන් කෙනෙක් පුළුවන් ධෛර්යයක් දාලා මහන්සි දාලා කරන්න නොබෝ දවසකින් ඕගොල්ලන්ට යටත් පිරිසෙන් අරිහත්ත්වයට පැත්තක තිබවා ditthi සම්පන්න බවට හුපත් වෙනවා. ඒකට රෑ දවල් දෙකේ මහන්සි වෙන කෙනෙකුට එක සති දෙකක් මාසයක්වත් යන්නේ නැති වෙයි. ගොඩාක් ගැඹුරු දෙයක් නෙමෙයි මම මතක් කරන්නේ. එක දෙයයි කායගත සතිය. ඕගොල්ලන්ට හම්බ වෙන හැම රූපයකම පුද්ගලයෙක් කියලා හම්බ වෙනකොට අපි කියමුකෝ යාළුවෙක් කියලා සිහි වෙච්ච ගමම්ම ඕගොල්ලෝ පෙන්වන්න ඕනේ නැහැ. එහෙම කෙනෙක් කොහෙවත් හිටියේ නැහැ. එහෙම සත්‍ය පුද්ගලෙ ටග්ගලේ රූපේ හිතෙන් අල්ල ගන්නවා. හිතෙන් අල්ලගෙන යාළුවෙක් කියලා හිතන අපි කියනකොට ප්‍රඥප්තියෙන් කමුක ප්‍රියන්ත කියලා යාළුවෙක් සිහි වුණා කියලා ටග්ගලේ රූපය අර නෑ. ඒ රූපය හැදිලා තියෙන කනබුන ආහාරෙන්නේ. ඒ රූපේ තියෙන කෙස්ලුම් නියදත් සම්මස් කියන්නේ බාහිර කළු ගලක කඩුල් කැටයක තියෙන මැටි ටික පඨවි ධාතු යම්සේද ඒ රූපේ තියෙන කෙස්ලුම් නියදත් කියන්නේ පඨවි ධාතුනේ. ලින්දක වැවක පොකුණක තියෙන ආපෝ ගලන වැකිරෙන ස්වභාවයත් ඒ රූපේ තියෙන පිච්චෙන් සරව කියන ස්වභාවය සමානයිනේ. කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේනේ කියලා බලනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා ඒ රූපේ ඉදිරියම ආපහු එම වෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා වටපිට බලනකම වෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා වචන කතා කරනවා කියලා පෙන්නනවා. ඒ ශරීරය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිරුද්ධ වුණොත් ඒ රූපයේ ඉදිමිලා නිදිලා සැරව ගොඩක් වෙනවා නේද? තවදුරටත් ඒ රූපේ තැන් වලින් හිල් වෙලා සැරෝජස් ගලන පත්වෙටපත් වෙනවා නේද? ඒ මුළු රූපෙම පණුවන් විසින් කාදමන සම්පූර්ණ පණුව විසින් වහගත් රූපයක් වෙනවා නේද? ඒ රූපය ලේ මස් සහිත නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වෙන දවසක් වෙනවා නේද කියලා නවසිවිතකේ තියෙන. ඔගොල්ලෝ පෙන්නනවා බත් පාන් කවුපුමට ඒ කනබුන ආහාර නිසා රූපය හටගත්තේ කියලා පෙන්නන එක. ඊට පස්සේ පෙන්නනවා රූපේ తত্ত্বය. ඒ රූපය කෙස්ලොම් නියත සම්මස් කියන කුණුප කොටස් 32යි. ඒකත් පෙන්නනවා කබ ගලන තොට්ටු මල මුත්‍රා ගලන කියලා කුණුප කොටස් 32ක්. එහෙම නැත්නම් සතර මහා ධාතුයි. ඒ සතර මහා ධාතුවද පෙන්නනවා බාහිර සතර මහා ධාතු වල ආදේශ කර බාහිර කළු ගලක මැටි ටිකක ගඩොල් කැටයක තියෙන තද ස්වභාවයේ සත්‍ය පුද්ගලෙක් නොවනෝ වගේම ඒ ශරීරයේ තියෙන ඒ කෙස්ලොම් නියදත් සම්මස් යාළුවෙක්වත් ප්‍රියන්තවත් නෙමෙයි නේද? ලින්දේ වැවේ පොකුණේ තියෙන වතුර ටික සත්‍ය පුද්ගලෙක් නෙවෙයි වගේ ඒ ශරීරයේ තියෙන පිස්සෙන් සරවලේ දහඩිය සත්‍ය පුද්ගලෙක් ප්‍රියන්ත නෙමෙයි නේද කියලා පෙන්වනවා. තුන්වෙනි එක විඥානේ නිරුද්ධ වුණාම මේ ශරීරයට වෙන්න පුළුවන්කම. එක අරමුණක් මෙනෙහි කරද්දී තව පුද්ගල භාවය කෙනෙක්ව පුද්ගලෙක සිහි වුණොත් මේක අතහැරලා ඒව අල්ලගන්නේ නැහැ. ඒක නොසලකා හැරලා විනාඩි 10ක් හරි පැය කාලක් හරි පැය භාගයක් හරි මේ යාළුවා ප්‍රියන්ත කියලා සිහි වෙච්ච එක අරමුණ ඒ රූපය සතර මහා ධාතුයි කුණුප කොටස් ටිකක් ආහාරයෙන් හැදුනේ කුණු වෙන්න නරක වෙන්න පුළුවන් රූපයක්. ඒක ප්‍රියන්ත නෙමෙයි සත්‍යයක් නෙමෙයි කියලා තුලණය කළා. තීරණය කළා තමයි අතහරින්නේ.